ආයිබෝවන්. ඔන්න අද අපි කතා කරන්න යන්නේ හැම කෙනෙක්ගෙම හිස් කබල අටුලේ තියෙන ඒත් අපි zadiya ගණන් ගන්නේ නැති පුදුම හිතන යන්ත්‍රයක් ගැන. මේ තමයි අපේ මොළය. අපි බලමු මේ මිනිස් මොළයේ හැංගිලා තියෙන රහස් මොනවද කියලා. එහෙනම් අපි පටන් ගමු. ඇත්තටම කවදා හරි හිතලා තියෙනවද අපේ ඔළුව ඇතුලේ තියෙන මේ පුදුම ඉන්ද්‍රිය ගැන අපි ඇත්තටම මොනවද දන්නේ කියලා? ඉතින් අද මේ විග්‍රහය අපි බලමු ඒකේ හැංගිලා කියන රහස් ටිකක් ගැන. සරලවම කිව්වොත් මෙහෙමයි. මේක තමයි ලෝකයේ මෙතෙක් හදපු බලවත්ම ඒ වගේම සංකීර්ණම සුපිරි පරිගණකය. විශේෂත්වය මොකද්ද දන්නවද? මේ සුපිරි පරිගණකය අපි හැමෝටම උපතින්ම ලැබෙනවා. ඒක අපේමයි. හොඳයි. එහෙනම් අපි යමුද මේ සුපිරි පරිගණකය ඇතුලේ පොඩි ගමනක්. බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම අපි බලන්න යන්නේ මේකේ වේගයයි ධාරිතාවයි. ඒ කියන්නේ ස්පීඩ් එකයි කැපැසිටි එකයි කොයි වගේද කියලා. හරි. අපි ඕනෑම පරිගණකයක ස්පෙක්ස් ගැන කතා කරද්දී මුලින්ම බලන්න වේගයනේ නේද? ඉතින් මේකෙත් එළමමයි. හැබැයි මේකේ වේගය අපිට හිතා ගන්නවත් බැරි තරම්. මේකයි වෙන්නේ. අපේ ස්නායු පද්ධතියේ දිගේ තොරතුරු, ඒ කියන්නේ ස්නායු ආවේග ගමන් කරන වේගය ඇත්තටම පුදුම හිතන තරම් වැඩි. කොච්චරක්ද දන්නවද? පැයට කිලෝමීටර් 400ක්. ඔව්, හරියටම ඇහුණා. පැයට කිලෝමීටර් 400ක වේගයකින් තමයි අපේ මොළය ඇතුලේ තොරතුරු එහාට මෙහාට යන්නේ. පුදුමයි නේද? හිතන්නකෝ මේ වේගය කොච්චරද කියලා තේරුම් ගන්න. ලෝකේ තියෙන වේගවත්ම සුපිරි කාර් එකක් ගැන හිතන්න. අන්නේ කාර් එකේ වේගයටම සමාන වේගකින් තමයි අපේ මොළේ සිග්නල් දුවන්නේ. බලන්නකෝ අපේ මොළේ කොයිතරම් කාර්යක්ෂමද කියලා. දැන් තියෙන අනිත් පුදුම දේ තමයි මේ සුපිරි පරිගණකයට ප්ලග් එකක් නැහැ. ඒ කියන්නේ පිටින් කරන්ට් එකක් දෙන්න ඕන නැහැ. ඒකට ඕන බලය ඒක ඇතුළෙන්ම හදා ගන්නවා. අපි සාමාන්‍යයෙන් ඇහැරිලා ඉන්න වෙලාවට අපේ මොළය වොට් 12ක් 25ක් අතර විදුලියක් හදනවා. ඔව්, විදුලියක්. මේ වොට් 12 25 කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. අඩු ආලෝකයක් තියෙන LED බල්බ් එකක් පත්තු කරන්න මේක හොඳටම ඇති. වෙන විදිහට කිව්වොත් අපේ මොළය කියන්නේ ඇවිදින පුංචි පවර් ස්ටේෂන් එකක් වගේ දෙයක්. හරි, අපි දැන් ස්පීඩ් එක ගැන කතා කළා, පවර් එක ගැනත් කතා කළා. දැන් බලමු ස්ටෝරේජ් එක. ඒ කියන්නේ මතක ධාරිතාවය ගැන. මේක නම් ඇත්තටම අසීමිතයි කිව්වොත් වැරද්දක් නෑ. විද්‍යාඥයෝ ගණන් හදලා තියෙන විදිහට මිනිස් මොළයක ධාරිතාව පෙටාබයිට් 2.5ක් 2.5 එකක් විතර වෙනවලු. මේක කොච්චර ලොකුද කිව්වොත් නොනවත්වා අවුරුදු 300කටත් වඩා TV shows රෙකෝඩ් කරන්න පුරුවන් තරම් ඉඩක්. මේ බලන්නකෝ මේ chart එක. මේකෙන් හොඳටම තේරෙනවා වෙනස. හොඳම ලැප්ටොප් එකක උනත් තියෙන්නේ ගිගාබයිට් 1000ක් විතරනේ. ඒත් අපේ මොලේ ගිගාබයිට් මිලියන 2.5ක්. හිතා ගන්නවත් බෑ නේද? හරි. අපි දැන් ওই ස්පෙක්ස් කතාවෙන් පොඩක් අයින් වෙමු. දැන් අපි බලන්න යන්නේ මේ සුපිරි පරිගණකයේ තියෙන ටිකක් අමුතු ඒ වගේම පුදුම හිතෙන රහස් ටිකක් ගැන. මෙන්න ගොඩක් අය අහන ප්‍රශ්නයක්. ඇත්තටම අපේ මොලේට රිදෙනවද? ඒ කියන්නේ මොළයට වේදනාවක් දැනෙන්න පුළුවන්ද? පුදුමයි වගේ හිතුනට උත්තරේ තමයි නෑ කියන එක. බලන්න මුළු ඇඟේම වේදනාවල් ගැන සිග්නල් අරගෙන මෙතන රිදෙනවා කියලා අපිට කියන මේන් සෙන්ටර් එක තමයි මොළේ. ඒත් ඒ වේදනාව දැනෙන්න ඕන රිසෙප්ටර්ස්, ඒ කියන්නේ ග්‍රාහක මොළේ ඇතුළෙම නෑ. ඒ නිසා මොළේට Tamanටම කියලා වේදනාවක් දැනෙන්නේ නෑ. තව එකක් තේනවා ගොඩාක් අය හිතන්නේ අපි නිදාගද්දි මොළෙත් නිදා ගන්නවා රෙස්ට් කරනවා කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. අපි නිදාගෙන ඉන්නකොට තමයි මොළේ වැඩියෙන්ම ඇක්ටිව් වෙන්නේ. දවල්ටත් වඩා. දවසේම ඉගෙනගත්ත දේවල් මතකේ හරි විදිහට ස්ටෝර් කරන එක, මොළේ පිරිසිදු කරන ඩීටොක්ස් එක මේ ඔක්කොම වෙන්නේ අපි නිදාගෙන ඉද්දි. හරි. අපි දැන් මොළේ වැඩ කරන විදිහ ගැන කතා කළානේ. දැන් බලමු මේක හැදිලා තියෙන්නේ මොන වයින්ද කියලා. ඒ කියන්නේ ඒකේ භෞතික සංයුතිය. මේ බලන්න අපේ මොලෙන් 75%ක්ම ඒ කියන්නේ 4න් 3ක්ම තියෙන්නේ වතුර. වෙන මුකුත් නෙවෙයි වතුර. අන්න ඒකයි හොඳට වතුර බොන එක මොලේට මෙච්චර වැදගත් වෙන්නේ. දැන් මෙන්න පුදුම හිතෙනම කෑල්ල. වතුර ටික අයින් කළාම ඉතුරු වෙන ඝන කොටස තියෙනවනේ. ඒකෙන් 160කටත් වඩා තියෙන්නේ මේදය. ඔව් ෆැට්. ඒ කියන්නේ මොලේ තමයි ඇඟේ තියෙන මේදය වැඩිම ඉන්ද්‍රිය. ඉතින් ඒකෙන් තේරෙනවනේ හොඳ මේද වර්ගය කියන්නේ healthy fats කන එක මොලේට කොච්චර වැදගත්ද කියලා. හොඳයි. දැන් අපි එනවා මේ කතාවේ වැදගත්ම ඒ වගේම අපිට ලොකු බලාපොරොත්තුවක් දෙන කාරණයකට. ඒ තමයි අපේ මොලේ කියන එක තැන නතර වෙලා තියෙන දෙයක් නෙවෙයි. ඒක නිතරම වෙනස් වෙන, හැදෙන, වැඩෙන දෙයක්. මේකට විද්‍යාවේදී කියනවා ස්නායු නම්‍යතාවය කියලා.
එහෙම නැත්නම් නියුරෝප්ලාස්ටිසිටි. සරලවම කියවුවොත් මේකයි. අපේ මොළය ගලක් වගේ එක තැන තියෙන දෙයක් නෙවෙයි. අපි අලුත් දෙයක් ඉගෙන ගන්නෙද්දී මොකක් හරි අභියෝගයකට මුහුණ දෙද්දී මොළේ අත්දැක වෙනස් වෙනවා. ඒක අලුත් නියුරෝන පාරවල්, අලුත් කනෙක්ෂන්ස් හදා ගන්නවා. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ගන්න තියෙන වැදගත්ම පණිවිඩය මොකද්ද? ඒ තමයි අපි මොලේ කොච්චර ඇක්ටිව්ව තියාගන්නවද ඒ තරමට අපි බුද්ධිය අපේ මතක ශක්තිය දියුණු වෙනවා. හරියට මසල් එකක් වගේ ව්‍යායාම කරන තරමට මසල් එක ශක්තිමත් වෙනවා වගේ මොලය පාවිච්චි කරන තරමට ඒක තවත් දියුණු වෙනවා. එහෙනම් අවසාන වශයෙන් අපි හැමෝගෙම හිතට එන ප්‍රශ්නේ තමයි මේ. මෙතරම් පුදුම හිතන ඉන්ද්‍රියකින් මේ සුපිරි පරිගණකයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් අපි මොනවද කරන්න ඕන? ඔන්න ඒ ප්‍රශ්නේ ගැන හිතන්නත් එක්ක අපි අදට මෙතනින් නවතිනවා.